හායි ඉතින් කට්ටිය කොහමද? අද අපි කතා කරන්න යන්නේ FZ version 1 බයික් එකේ මෝටර් එකේ නිවැරදිව ප්‍රස්ථා ගන්න විදිය. ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න, bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් දැන් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම මෝටරේට පොඩි මාක් එකක් දාගන්න ඕනේ. දැන් අපි මෝටරේ මල් ඇතුන ගලවගමු. හරි ඉතින් අපි දැන් බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මේකේ වෙලා තියෙන්නේ මෝටරේ ඔයිල් සීල් එක ගිහිල්ලා මෝටරේ ඇතුළට ඔයිල් ලැබිලා. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද හදාගන්නේ කියලා. දැන් මේක වෙලා තියෙන්නේ මෝටර් ඇතුළට ඔයිල් ගිහිල්ලා ඉතින් දැන් බ්‍රෂ් ටිකත් මේ ඇතුළේ හිර වෙලා තමයි තිබුණේ. අපි දැන් මේ කැන් දෙක ගලවගමු. ඔතන පොඩි පැකින් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් හිමින්සරේ කැඩෙන්න දෙන්න අයින් කරගන්න. දැන් ඔය පොඩි ප්ලේට් කැල්ලක් අයින් කරගමු. දැන් ඔයාලට පේනවා ඇති මෝටරේ ඔයිල් සීල් එක තියෙනවා. ඉතින් දැන් මේ ඔයිල් සීල් එක ගිය නිසා තමයි මෝටර් ඇතුළට ඔයිල් ලැබිලා බ්‍රෂ් ටිකත් සවුත් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඔයිල් සීල් එක අයින් කරගමු.
හරි ඉතින් දැන් අපි කරන්න ඕනේ බෝතල් ටික අරගෙන අර මෝටරේ තියෙන කෑලි ටික ඔක්කොම දැන් අපි හොඳට සෝද ගන්න ඕනේ. දැන් අනිත් එක තමයි ඕගොල්ලෝ ආමිචරේ නම් හොදගන්න එපා. ආමිචරේ නම් හොදගන්න අවශ්‍ය නැහැ. ඉතින් හොඳට රෙදි කෑල්ලක් අරන් හොඳට පීතක් ගන්න හොඳටම ඇති. මේ කප් එකත් හොද ගන්න අවශ්‍ය නැහැ. හොඳ රෙදි කෙල්ලක් අරන් හොඳට පීදා ගත්තා නම් ඇති. හරි ඉතින් දැන් අපි පරණ බ්‍රෂ් ටික අයින් කරගමු. අවුට් කරලා මේ ඊයන් ටික අයින් කරලා හරි ඉතින් දැන් අපි අලුත් බ්‍රෂ් කෑල්ල පාස කරමු. හරි ඉතින් අපි දැන් පාස් කරන ඉවරයි. දැන් යමු අනිත් වැඩේට. හරි ඉතින් දැන් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔයිල් සීල් එක ගහ ගන්න ඕනේ. ඉතින් අපි දැන් ඔයිල් සීල් එක පොඩ්ඩක් වටේ ඔයිල් ටිකක් ගාලා ඔයිල් සීල් එක දාගමු. පොඩි තට්ටුවක් දාන්න ඔයිල් සීල් එක ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න. ඔයාලගේ පරණ ඔයිල් සීල් එකක් තියෙනවා නම් මෝටරේ ඒකත් උඩින් තියලා ගන්න තරමට හොඳයි. දැන් මේ පැතිලි වසරේ දාගමු අපි. දැන් තියෙන මේ ප්ලේට් එක අපි දාගමු. දැන් මේ බ්‍රෂ් කෑලි බහින ප්ලේට් එක අපි දාගමු. දැන් අපි මේක ඇන දෙක දාගමු.
ස්ක්‍රීන් එකත් අරගෙන බ්‍රෂ් කැල්ල අතින් දාලා පොඩි නූලක් එකක් තියෙනවා ගන්න ඕගොල්ලෝ. ඒතර ඕක ලීසි බ්‍රෂ් කැල්ල දාගන්න. දැන් අපි අනිත් බ්‍රෂ් කැල්ල දාගමු. දැන් තියෙන අපිට ආමිචර දාගන්න එක. දැන් අපි ඕරින් එක දාගමු. දැන් අපි කරන්නේ අර තියෙන මාක් එකටම අනිත් මාක් එකේ පැත්තෙම අපි දාගන්න ඕනේ. නැත්තම් මෝටරේ අනිත් පැත්ත පුළුවන් කරගෙන ඒක නිසා හරි පැත්තම අපි දාගන්න ඕනේ. දැන් අපි දාගමු ඇන ටික. හරි ඉතින් දැන් අපි බලමු මෝටරේ අපි ගාලා වැඩ කරන විදිය. ඉතින් කොහොම තමයි ඉතින් වැඩ කරන්නේ. හරි ඉතින් කොහොම තමයි දැන් අපේ වැඩ ටික ඉවර වුණේ. තවත් මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්න. තවත් දවසකින් අලුත් වීඩියෝ අපි හමු වෙමු. Thank you.